හොඳයි ආයිබෝන් යාළුවනේ. ඉතින් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේක. රයිට්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අන්බොක්සින් වීඩියෝ එකට. ඉතින් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ බාණ්ඩේ. මේක ප්‍රොසෙසර් කූලර් එකක්. ඉතින් මේක ලික්විඩ් කූලර් එකක්. ඉතින් ඔයාලට පේනවා මේකේ ලොකු දේවල් විස්තර කරලා නැහැ. ඉතින් මේක තියෙන මේ Intel AMD Intel දෙකම සපෝට් කරනවා කියලා. ඉතින් ARGB කියලා දෙන මේකේ ARGB කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලයිට් අපිට ඕන විදිහට අපි ලයිට් කිට් එක සෙට් කරලා ලයිට් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සුපිරි ලික්විඩ් කූලර් එකක්. ලික්විඩ් ප්‍රොසෙසර් කූලර් එකක්. ඉතින් අපි අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් බලමු කොහොමද මේකේ එක්ස්පීරියන්ස් එක කියලා. මේක 360 ඒ කියන්නේ ෆෑන්ස් තුනක් එනවා. බිග් සයිස් එකේ ප්‍රොසෙසර් කූලර් එකක්. ලික්විඩ් කූලර් එකක්. රයිට්. අපි දැන් මේ කේටි කූලර් එකක් වෙනවා. ඊට කූලර් පැකින් එක අන්බොක්ස් කරගෙන. ඉතින් මගේ කලින් අන්බොක්ස් ගොඩක් ඒවා තියෙන්නේ මේ තිබුණේ මං කලින් අන්බොක්ස් කරපුවා සමහරලාට අන්බොක්ස් කරන. ඉතින් මේක බ්‍රෑන්ඩ් නිව් ගත්තා මං බලවත් නෑ. බලමු කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කියලා. රයිට් මේක අපි කට් කරගන්නවා මේ ඉටිකොලේ. ඉතින් කොල්ලනේ මෙන්න මේ ඉටිකොලේ ටිකක් අමාරු ගාලා ගන්න. මම එක අතකින් වීඩියෝ කරනවා නම් මේක කරන්නේ බලමු අපි. අමාරු වෙනවා. රයිට්. ඉතින් යාළුවනේ මගේ අන්බොක්සින් වීඩියෝ ගොඩක් තියෙනවා බලන්න. ඉතින් මේ ටික ඔක්කොම මම එක ප්ලේලිස්ට් එකට ගන්නවා. ඉතින් ඒක වලට ඉස්සරහට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඉතින් ඒ වගේම මේකේ විස්තර ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්නම් ඔයාලට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේක ඇවිල්ලා මේ ගෝල්ඩන් ෆීල්ඩ් කියලා මේ බ්‍රෑන්ඩ් එකකින් වෙන එක. ඉතින් මේ ගෝල්ඩන් ෆීල්ඩ් බ්‍රෑන්ඩ් එකේ ගොඩක් ගොඩක් වෙලාට කේසින් තමයි තියෙන්නේ. කේසින් ඒක කම්පියුටර් වලට එක එක පාර්ට්ස් ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකකින් ඉතින් අපිට ගන්න පුළුවන්. එතකොට ඉතින් ගොඩක් බජට් අයිටම්ස් තමයි ඒගොල්ලෝ එළියට දාන්නේ. ඉතින් අපි බලමු අපේ 360 ප්‍රොසෙසර් කූලර් එක කොහොමද කියලා. ඉතින් ඉටිකොලේ මම ටිකක් අයින් කරගත්තා මේ විදිහට. ඉතින් මේක සුපිරිම බජට් එකට අපේ තියෙන මුදලට ගන්න පුළුවන් සුපිරිම ප්‍රොසෙසර් කූලර් එකක්. ලික්විඩ් කූලර් එකක්. ඉතින් ARGB තියෙනවා. ඉතින් ARGB සපෝට්. ඉතින් අපේ ARGB කන්ට්‍රෝල් කරන්න පුළුවන් කන්ට්‍රෝල් එකට ගහලා මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ලයිටින් සිස්ටම් එක. ඉතින් සිත් ගන්න අසුළු ඩිසයින් එකක් ලස්සනට එනවා. ඉතින් මේ ඩිසයින් එකකින් එන මේ කූලර් එක ඉතින් අපි අන්බොක්ස් කරන්න දැන් හදන්නේ. ඉතින් ටිකක් බරයි මේ කූලර් එක. අපි බලමු කොහොමද මේක මේ සයිට් එකකින් තමයි අරින්න තියෙන්නේ. රයිට්. මේ විදිහට මම මේක අරගන්නවා. අපිට සයිට් එකෙන් ඕපන් කරගන්න තියෙන මේක. ඉතින් යාළුවනේ තව දෙයක් මතක් කරන්න. ඉතින් මගේ යාළුවෙකුට තමයි මේක මම අපි ගත්තේ. ඉතින් එයාගේ අලුතෙන්ම ඇසෙම්බල් කරන PC එකට. ඉතින් එයාගේ PC එකේ ඇසෙම්බල් වීඩියෝ ඉස්සරහට මම ගේන්නම් ඔයාලට. ඉතින් ඒ PC එක ඇසෙම්බල් කරන මේ කූලර් එක දාලා තමයි අපි ඇසෙම්බල් කරන්න යන්නේ. ඉතින් මිඩ් රේන්ජ් එකේ යන ටිකක් හොඳ පර්ෆෝමන්ස් තියෙන PC එකක් ඒක. මේක වීඩියෝ උත් අපි ඉස්සරහට ගේන්නම්. රයිට්. මගේ channel එකෙන්. ඉතින් channel එක subscribe කරලා like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට notification එක එයි. ඉතින් මේ විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් ඕපන් කරපු ගමන්. ඉතින් යාළුවනේ ඉතින් ටිකක් අර බාර වැඩ ගේම්ස් එහෙම ගන්න නම් ඔයාලගේ ප්‍රොසෙසර් එක කූල් කරගන්න ලික්විඩ් කූලර් එක කියන එක තාම වැදගත් වෙන ප්‍රොසෙසර් එක අපේ හයි ලොකු හීට් එකට යන්නේ නැති වෙන්නේ මේන්ටේන් කරගන්න පුළුවන්. ඔයාලගේ ප්‍රොසෙසර් එකේ කල්පයක් වැඩි වෙනවා මේ වගේ කූලර් එකක් පාවිච්චි කරොත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ලික්විඩ් කූලර් එක ඇතුළේ අපිට දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේකේ මොකුත් යූසර්ස් ගයිඩ් එකක් වගේ මට පේන්නේ නැහැ. බලමු මේක ඇතුළේ ඇති සමහර විට ටිකක් ලොකු බරපන්ති කූලර් එකක් නේද. අපි බලමු මේක එකින් එක එළියට අරගෙන මේක තියෙන පොඩි
එකක් තියෙනවා බ්‍රැකට් එක දිනවා GB ප්‍රොසෙසර් එක සෙට් කරගන්න පුළුවන් ඒ ටික මේ පැත්තකින් තියාගමු ඉතින් මේක පස්සේ වල වෙන්න විදිහට ටිකක් අපි බලමු ඒක කූලර් එක කොහොමද කියලා ඇතුළේදී රයිට් මේ කොටස තමයි අපේ ප්‍රොසෙසර් එකට සෙට් වෙන්නේ ඉතින් ප්‍රොසෙසර් එක ඒක කූල් කරගන්න අපි දෙකෙන්ද සෙට් කරගන්න මේ කොටස මේ හෝස් දෙකක් තියෙනවා ඒ දෙක හරහා තමයි එක හෝස් එකකින් මේකේ ලික්විඩ් එක පම්ප් වෙනවා ඇවිල්ලා අනිත් පැත්තෙන් ආපහු අපේ තියෙන රේඩියේටර් එකට ගිහිල්ලා ෆෑන් තුලින් කූල් කරගන්න ඔබ තමයි මේන්ලි මේකේ සිද්ධ වෙන්නේ ඉතින් ගොඩක් අය දන්නවා ඇති මම මෙහෙට තමයි කිව්වේ ඉතින් ඉස්සෙල්ලා මෙන්න මේ ටිකලයක් විතර එනවා ඒක රිමූව් කරගන්න ඕනේ ඒකත් එක්ක අපි හයි කරන්නේ මේක ඉතින් මේක හයි කරනකොට ඔයාලට අර PC assemble වීඩියෝ එකකින් ඔයාලා බලා ගන්න පුළුවන් මේක හයි කරාම කොහොමද මේකේ ලස්සනට කොහොමද වැඩ කරන්නේ කියලා ඉතින් යාළුවනේ ඉතින් මේකත් ටිකක් බරයි හොඳ බිල් ක්වොලිටි එකක් තියෙනවා වගේ පේනවා අපිට ඉතින් හොඳ මත්තමක බිල් ක්වොලිටි එකක් තියෙනවා ඉතින් මොකද මේ කූලර් එකක් ගන්නකොට ගොඩක් වෙලාවට යාළුවනේ යූස් කරපියක් ගන්න එක එච්චරම රෙකමන්ඩ් කරන්නේ බෑන් ගන්න මේක ලික්විඩ් එක අඩු වෙලා ඉවුණොත් කූල් එක හරියට ප්‍රොසෙසර් එක කූල් වෙන්නේ නැතුව ඔයාලගේ ඒ ප්‍රොසෙසර් එකට හානි වෙන්න පුළුවන් ඒක උදාහරණයක් තියෙනවා ඉතින් ඒකත් එක්ක ඉතින් ඒක මොකක් කරන ගමන් බලමු මේකේ මේ මෙන්න මේ තවමත් මේක තමයි තියෙන්නේ කියලා ඉතින් රයිට් අපි අයිලිරන් බලමු මෙන්න මේ අපේ රේඩියේටර් එක මොන වගේද කියලා ඉතින් ෆෑන් තුනක් එන ලොකු සයිස් එක රේඩියේටර් එකක් මේකේ තියෙනවා මේ විදිහට තමයි යාළුවනේ අපේ රේඩියේටර් එක මේ දකින්න හම්බ වෙන්නේ ඉතින් ෆෑන් තුනක් තියෙනවා ලස්සන සුදු පාට ඉතින් මේ ඔක්කොම RGB අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ලයිට් පත් වෙනවා මේකේ ඉතින් අපි ටිකොලේ අයින් කරගෙන බලමු කොහොමද කියලා මේක ඉතින් යාළුවෝ ඔන්න ඔය විදිහට තමයි අපිට මේක දකින්න ලැබෙන්නේ ඉතින් ගොඩක් හොඳ බිල් ක්වොලිටි එකක් තියෙනවා ඉතින් කවුරු හරි ගන්න හිතන් ඉන්නවනම් රෙකමන්ඩ් කරන්න පුළුවන් ඉතින් අපි හයි කළාම අපේ PC එකට assemble කරනකොට ඒක සෙට් කරලා ඉවරලා මම තවත් මේකේ විස්තර කියන්නම් ඉතින් කොහොමද හොඳයිද නරකයිද කියලා ඉතින් කූලින් පැත්ත අපි බලා ගන්න පුළුවන් එතකොට මේකේ පිටිපැස්ස යාළුවනේ මේ විදිහට තමයි දකින්න ලැබෙන්නේ රේඩියේටර් එකක් තියෙන වාහනවල වගේ ඉතින් ඔන්න වගේ ටිකක් පළල සයිස් එකකින් යුක්ත වෙනවා මේක ඉතින් ලොකු කේසින් එකක් ගන්නවා මේ වගේ අපි හයි කරනවා නම් යාළුවනේ පොඩි කේසින් වලට මේක ගහන්න අමාරුයි හොඳයි යාළුවනේ අපි බලමු ඉතින් අපේ අනිත් අර බෑග් එකේ තිබ්බේ මොනවද කියලා ඉතින් යන එක ඒ බ්‍රැකට් එක කොහොමද කියලා හොඳයි මෙන්න මේ විදිහට තමයි ඒක දකින්න ලැබෙන්නේ අපිට ඒකත් එක්ක මට යට තිබිලා හම්බුණා ඉතින් අපේ යූසර්ස් ගයිඩ් එක මම හිතන්නේ බලමු පොතක් වගේ තියෙනවා ඉතින් ඒක මොනවද තියෙන්නේ කියලා ඉතින් යාළුවනේ ඒකෙත් මෙන්න මේ විදිහට කළු පාටයි ඉතින් ඒකෙත් මේ විදිහට ඒගොල්ලන්ගේ ලෝගෝ එකත් එක්ක golden field කියලා ඉස්සර print කරලා තියෙනවා ඉතින් අපි බලමු මේක ඇතුලේ මම හිතන්නේ චයිනීස් වලින් තියෙන්නේ මේ චයිනීස් ඒගොල්ලන්ගේ භාෂාවකින් තමයි ඒක තියෙන්නේ හැබැයි මේ රූප සටහන් තියෙන හින්දා අපිට ලේසි මේක assemble කරන්නදී මෙතනින් බලා ගන්න පුළුවන් කොහොමද මේක හයි කරගන්නේ කියන ටික තමයි මේකේ තියෙන්නේ ඉතින් ඔව් මේක හයි කරගන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ ඔයාලට බලන්න පුළුවන් චයිනීස් වලින් තමයි මේක සඳහන් කරලා තියෙන ඒවා ටික ඉතින් අපිට ඒක තේරුම් නැතුණාට රූප සටහන් වලින් මේක බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේක දිගට දිගාරින්න තියෙන නිකන් කොලයක් වගේ තියෙන දිග ඉතින් ගොඩක් විස්තරාත්මකව තියෙන රූප සටහන් වලින් රයිට් අපි ඒක පැත්තකින් තියාගමු එතන ඉස්සරහා ගහලා තියෙන 120 ඒගොල්ලන්ගේ අර තියෙන සයිසස් ටික මේ රේඩියේටර් වල ඉතින් යාළුවනේ බලමු බෑග් එකේ මොකක්ද තියෙන්නේ කියලා ඉතින් මෙන්න වගේ පොලිතින් බෑග් එකක දාලා තියෙනවා ඉතින් ඒවන එච්චර ලොකු ලුක් එකක් ඉතින් ප්‍රීමියම් අර සේෆ්ටි පැත්ත පොඩ අඩුයි අර මොකද බොක්ස් එකේ ඇතුලේ හොඳ සේෆ්ටි එකක් තිබුණා ඉතින් අර ලස්සන පැකින් එක දාලා තිබුණේ ඉතින් මේක නම් නිකන් බෑග් එක දාලා තියෙන මේ යන එළියට එනවා ගත්ත ගමන්ම ඉතින් මොකද මේක බජට් දෙයක් ඉඳලා ඒගොල්ලෝ ඒවට එච්චර ස්පෙන්ඩ් කරලා නැහැ ඉතින් ඒවට ලොකුවට කොස්ට් එකක් ඒගොල්ලෝ මේවා කරලා නැහැ ඉතින් මෙන්න මේ තියෙන බ්‍රැකට් ටික මම හිතන්නේ මේකට තමයි මේකෙන් තමයි මදර් බෝඩ් එකට මේ කූලර් එක සෙට් වෙන්නේ ප්‍රොසෙසර් එකට ඉතින් ඒ ටිකත් එක්ක අපි බලමු අර අපේ PC එක assemble කරන වීඩියෝ එක මේක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මම ඉස්සරහට මේ වීඩියෝ එක දානවා ඉතින් එතකොට ඔයාලට එකත් බලා ගන්න පුළුවන් ඉතින් මේ තවත් බ්‍රැකට් සෙට් එකක් තියෙනවා බලමු මේක අපි ඒ වෙලාවට බලාගමු කොහොමද මේක සෙට් කරන්න කියලා එක එක මදර් බෝඩ් වර්ගවල හයි වෙන විදිහ වෙනස් මම හිතන්නේ ඒකට තමයි මේක ඇත්තේ තව මේ වගේ අපිට දකින්න ලැබෙන මේ කේබල් එකක් මේක තමයි අර RGB control
බොක්ස් එකට යන එක. ඉතින් ඒකත් එක්ක තව බ්‍රැකට් කෑල්ලක් තව තියෙනවා. ඒක මම ප්ලාස්ටික් වගේ. මොකක්ද කියලා හරියටම දන්නේ නැහැ. තව තියෙනවා මෙතන වලට පේනවා ඇති. එතන තියෙනවා මේ හීට් සින්ක් එකට අර දාන්න තියෙන සිලිකන් පේස්ට් එක. ඉතින් ඒකත් තියෙනවා. ඉතින් තර්මල් පේස්ට් එක. ඉතින් තර්මල් පේස්ට් ටියුබ් එකකුත් ඒගොල්ලෝ දෙනවා ඒකට. ඉතින් අපිට මොකවත් දුවන්න දෙයක් නැහැ. ඔක්කොම බරු ටික තියෙනවා. මෙතන මේක ඩබල් ටේප් එකක් හරි මොකක් හරි. මේක මොකටද කියලා මම දන්නේ නැහැ. හරියට බලමු අපි ඉස්සරහට මේක අපි ඇසෙම්බල් කරද්දි බලන්න පුළුවන් මේක මොකක්ද කියලා. ඒ වගේම මේ මැනුවල් එක බලලා අපිට බලා ගන්න පුළුවන් වෙයි. රයිට් ඔන්න ඔය ටික තමයි ඉතින් තියෙන්නේ අපේ 360 ARGB control ගන්න පුළුවන් golden field මෙන්න මේ liquid cooler එකේ. ඉතින් processor cooler එකේ. ඉතින් මේක අපිට 15000 20000 අතර වගේ වෙළඳ පොලේ ගන්න පුළුවන්. ඉතින් ඉතින් ඒක ගැන ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ ඉතින් ඔයාලට. ඉතින් අපි බලමු ඉස්සරහට අපේ PC එක assemble කරන වීඩියෝ එකේ මේක කොහොම වෙයිද කියලා ලස්සනට තියෙයි. ඉතින් ARGB control කරන්නේ කොහොමද කියලා අපිට ඒ වෙලාව බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අදට අපේ වීඩියෝ එකෙන් සමුගෙන යනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් හරි ගේම් ප්ලේ එකක් හරි ලයිව් එකක් හරි එක්ක හම්බ වෙනකන් සියලුම දෙනාට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසානයේ මතක් කරනවා AC hobby channel එක subscribe කරලා like කරලා comment කරන්න. ඉතින් ඔයාලගේ ඒ වයින් තමයි මගේ channel එක මේ විදිහට රඳා පවතින්නේ. ඉතින් අනාගතේට ඒක ඔයාලගේ comment එක මට සෑහෙන වැදගත් වෙනවා. ඉතින් සියලුම දෙනාට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකෙන් සමුගෙන යනවා. සුබ දවසක්.